හයි කොහොමද මගේ යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයගලන්ට මේ vlog එකෙන් ගේන්නේ මම අප්‍රේල් මාසේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ අවුරුදු දවසේ අවුරුදු සමරන්න ගියා ඩුබායි වලට. ඉතින් ඩුබායි අවුරුදු සෙලිබ්‍රේෂන් එකත් එක්කම ඊට පස්සේ මම ගියා අබුඩාබි වලට. අබුඩාබි වල තමයි මගේ හොඳම යාළුවා වර්ක් කරන්නේ. ඉතින් මගේ යාළුවා මට හිටෙන්න කියලා කිව්වා. ඉතින් අපි දවස් දෙක තුනක් අබුඩාබි වල ගත කරා. ඉතින් ඒ ගත කරපු දවස් දෙක තුනේ ලස්සන මතකයන් අපි ගියපු තැන් අපි කරපු දේවල් තමයි මේ vlog එකෙන් මම අද ඔයාලට ගේන්නේ. මේ මුලින්ම තියන්නේ මගේ යාළුවව බලන්න යන ගමන් මට පාරදී හම්බ වෙච්ච ලස්සන තැන් කීපයක දර්ශන කීපයක්. ඉතින් හරිම ලස්සනයි. ඔන්න ඊට පස්සේ මට මගේ යාළුවව හම්බ වෙනවා. ඉතින් එදා රෑම අපි ගියා ඩිනර් වලට. ඩිනර් අවුටින් එකක් ගියා. ඉතින් එයා මාව ලස්සන හොටෙල් එකකට එක්කගෙන ගියා. මේ තියන්නේ ඒ හොටෙල් එකේ ඇතුලේ. ඉතින් අපි දෙන්න ලස්සන වීඩියෝ ක්ලිප්ස් ගත්තා. ඊට පස්සේ අපි ඩිනර් ආඩර් කරා. ඉතින් එහෙ කල්චර් එකත් එක්ක අලුත් රෙසිපීස් අපි try කරා. සහායක මියුසික් බෑන්ඩ් එකක් තිබුණා. ඉතින් ඒ සින්දුවටත් අහුම්කම් දෙන ගමන් අපි දෙන්න ඩිනර් ගත්තා. මේ තියන්නේ අපි ඩිනර් ගත්ත විදිය. ඊට පස්සේ මට සර්ප්‍රයිස් එකක් හම්බුණා. මොකද හොටෙල් එකෙන් එකපාරටම ඩිසර්ට් එක ගෙනත් දුන්නේ. වෙල්කම් ටු ඩුබායි කියලා මගේ යාළුවා මට හොරෙන් හොටෙල් එකට ඉන්ෆෝම් කරලා මට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. ඉතින් ඊට පස්සේ අපි චුට්ටක් ඇවිදලා ආයෙමත් අපි නවතිලා ඉන්න තැනට ගියා. ඉතින් අපේ පරණ මතක අලුත් කරගත්තා. ඉතින් මගේ යාළුවාව අවුරුදු ගානකින් මට හම්බ වුණේ. ඉතින් අපි ගොඩාක් කතා කරා අපිට සිද්ධ වෙච්ච දේවල්. ඉතින් එයාගේ විස්තර, එයාගේ ජොබ් එකේ විස්තර, මගේ මෙහි කලා කටයුතු වල විස්තර. ඉතින් මේ හැම දෙයක්ම අපි දෙන්න ෂෙයා කරගත්තා. ඉතින් පහවදා උදෙන්ම මම නැගිටලා බලනකොට මගේ යාළුවා හිටියේ නැහැ. එයා හොරෙන්ම ගිහිල්ලා මටත් හොරෙන් බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරන්න. ඉතින් එයා චුට්ටක් මේ දවස්වල ඩයට් කරන නිසා එයා මට හදලා තිබ්බ හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක්. මං ඉතින් හොරෙන් ගියා එයා මොනවද කරේ කියලා බලන්න. එයා බරටම වැඩ. ඉතින් එයා බ්‍රෙක්ෆාස්ට් එකට රෙඩි කරලා තිබුණේ ස්පිනාච් with mushroom, egg bullseye, toast bread. ඒ වගේම mango shake එකකුත් එයා හදලා තිබ්බා. හරිම රසයි. රස කර කාපු විදිය තමයි මේ තියන්නේ. ඊට පස්සේ අපි එදා ලන්ච් වලට ගියා හොටෙල් එකකට, The Edition හොටෙල් එකට. ඉතින් ඒකෙදී මෙයා මට ලොකු සර්ප්‍රයිස් එකක් දුන්නා. මේ තියන්නේ අපි හොටෙල් එකට යන්න, ලන්ච් ගන්න හොටෙල් එකට යන්න ලෑස්ති වෙන විදිය. ඉස්සරත් අපි දෙන්න මෙහෙමම තමයි. ඉතින් මං යාව ඩ්‍රෙස් කරනවා, යා මාව ඩ්‍රෙස් කරනවා. ඉතින් අපිට ඉස්සර කාලේ මතක් වුණා මේ මෙමරිස් එක්කම අපි දෙන්න ගියා The Edition එකට ලන්ච් ගන්න. ඊට පස්සේ කියන්න ඕනේ මම බෙස්ට් ඇක්ට්‍රස් අවෝඩ් එක ගත්තෙත් මේ අවුරුද්ද නිසා ඒගොල්ලෝ මට සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තිබ්බා. මගේ ලස්සන ෆොටෝස් ටිකක් එකතු කරගෙන මට ලස්සන ගිෆ්ට් එකක් දුන්නා. ලස්සන ෆොටෝ එකකුත් දුන්නා. ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකේ කට්ටිය. ඉතින් ඒගොල්ලෝ හරිම හොස්පිටැලිටි අතින් ඒගොල්ලන්ගේ සර්විස් එක අතින් ගොඩක් ලොකු තැනක ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකත් මට හොඳට ට්‍රීට් කරා. මේ තියන්නේ අපි දෙන ලන්ච් ගත්ත විදිහ. ඉතින් හිරේෂ කියලා කියන්නේ මං වගේම ෆුඩ් ලවර් කෙනෙක්.
ඉතින් යා චූටි කාලේ ඉඳලම එක එක varieties වල එක එක කල්චර්ස් වල කෑම try කරන්න ගොඩක් කැමති. අලුත් රසවල් හොයන්න ගොඩක් කැමති කෙනෙක්. ඉතින් අද අපි ලන්ච් වලට order කරා වෙනස්ම විදිහේ කෑම වර්ග. ඊට පස්සේ The Edition hotel එක ඇතුලේ එක එක තැන් වලට යමාව එක්කගෙන ගියා. හරිම ලස්සනයි. ඉතින් එන්න හිතෙන්නේ නැතරමට ගොඩාක් ලස්සන තැන් තිබුණා. ඒගොල්ලෝ ලස්සනට ඒක ඕගනයිස් කරලා තියෙනවා. ඊට පස්සේ අපි එතනින් පිටත් වුණා. පිටත් වෙන්න හදනකොටම ඒ ටයිම් එකේ පොඩි සෑන්ඩ් ස්ටෝම් එකක් තිබ්බා. වැලි කුණාටුවක්. ඉතින් ඒකේ දර්ශන තමයි මේ තියෙන්නේ. ගියේ මගේ යාළුවත් එක්ක දැන් අවුරුදු දවසේ මම ඩුබායි වලනේ හිටියේ. ඉතින් අවුරුද්දට ගෙදර ආයට මුකුත්ම මම ගත්තේ නැහැ. ඉතින් මම ඒ නිසා අබුඩාබි වලින් මගේ ගෙදර ආයට අවුරුද්දට තෑගි ගත්තා. ඉතින් එදා රෑ දවසෙත් අපි අවුරුද්දට තෑගි භෝග ගන්න පොඩ්ඩක් එළියට ගියා. ඉතින් මේ තියෙන්නේ මම shopping කරපු විදිහ. ඉතින් මගේ අක්කිගේ බබා ඉන්නවා, තාත්තට, අක්කිට ඔය හැමෝටම මං ඉතින් මට පුළුවන් විදිහට අවුරුදු තෑගි ගත්තා. ඊපස්සේ දෙවනි දවස ඉතින් අපි උදෙන්ම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට් එකේ තියෙනවා රූෆ් টොප් එකේ පූල් එකක්. ඉතින් අපි උදෙන්ම පූල් බාත් එකක් දැම්මා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ එදා හවස අපි පූල් බාත් එකක් දාලා අපි ගියා රෙස්ටරන්ට් එකකට හොට් පොට්. ඉතින් හොට් පොට් කල්චර් එකේ තියෙන්නේ මේක ඉස්සලම හොයාගෙන තියෙන්නේ චීනය. ඉතින් මෙතනදී ෆ්‍රෙෂ් ෆෘට්ස් බුෆේ එකක් තියෙනවා. ඔක්කොම ෆ්‍රෙෂ් මීට්ස්, වෙජිටබල්ස්, ඩිසර්ට්ස් ඔක්කොම. ඉතින් අපි තමයි ඒක පොට් එකට දාලා ඒගොල්ලෝ එතනම තියෙනවා රයිස් කුකර් එක තියෙනවා. එතකොට අපිට ඒක ෆ්‍රයි කරගන්න නම් ෆ්‍රයි කරගන්න පුළුවන්. එතකොට වෙජිටබල්ස් බොයිල් කරලා කනවා නම් බොයිල් කරගන්න පුළුවන්. ඉතින් එක එක විදිහට අපි කැමති විදිහට අපිට එතනම කුක් කරගෙන කන්න පුළුවන්. ඉතින් එදා ඉරේෂාගේ මල්ලිත් අපිත් එක්ක එකතු වුණා. එයා දැනට අබුඩාබි වල ෆිට්නස් කෝච් කෙනෙක් විදිහට වර්ක් කරනවා. ඉතින් අප තුන්දෙනා එකතු වෙලා අපි කැමති වෙජිටබල්ස්, මීට්ස් අරගෙන උයාගෙන කෑවා. මෙන්න මේ විදිහට. ඉතින් අපි තුන්දෙනාටම හොඳට කන්න පුළුවන්. ඉතින් එදා බඩ පිරෙන්න කෑවා මම ලංකාවට එන්න කලින්. ඊට පස්සේ මගේ ෆ්ලයිට් එකේ තියෙන පාන්දර දෙකටනේ ඉතින් අපි අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා චුට්ටක් වෙලා නිදාගෙන මගේ ලගේජස් ඔක්කොම ලෑස්ති කරලා පිටත් වුණේ මෙන්න මෙහෙම. දවස් දෙකක් වුණාට ගොඩාක් සතුටු වුණා, ගොඩාක් එන්ජොයි කරා. අපේ මෙමරිස් අපි අලුත් කරගත්තා. ඉතින් මට මගේ යාළුවව ගොඩාක් මිස් වෙලා තිබුණේ. එයාටත් එහෙමයි. ඉතින් අපි දෙන්නා ගොඩාක් කතා කරා, ගොඩාක් එන්ජොයි කරා. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ අබුඩාබි වල දවස් දෙක ගත වුණේ. ඉතින් හරිම සතුටුයි. මේක මම ඔයගොල්ලොත් එක්ක සතුටින් ෂෙයා කරගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි ආයිමත් ලස්සන vlog එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක්. bye.